සියලු දෙනාටම සුබ දවසක්. මම දැන් ස්ටෙප් 2 වීඩියෝ එකකින් ගේන්න හදන්නේ AFI bot බයින්ඩින් කිරීමේදී Binance තුල කරන්න ඕන settings කොහොමද කියලා. So මේ වීඩියෝ එක ඔයාලා like share කිරීම තුලින් තවත් කට්ටියව දැනුවත් කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ වීඩියෝ එක subscribe කරලා bell icon එක click කිරීම තුලින් මම ඉදිරියට ගේන AFI bot සම්බන්ධව new update videos ඔයාලට ලබා ගන්නට හැකියාවක් තියෙනවා. එහෙමනම් අපි වීඩියෝ එකට යමු. ප්‍රථමයෙන්ම ඔයා මේ බයින්ඩ් කිරීමට පෙර ඔයාගේ Binance එකේ පහළ තියෙනවා බලන්න future කියලා. ඒක select කරන්න. ඊට පස්සේ ඔයාගේ දකුණු පැත්ත උඩ කෙළවරේ තියෙනවා තිත් තුනක් yellow color dot එකකුත් තියෙනවා. ඒක select කරන්න. එතකොට ඔයාට දකින්න පුළුවන් මේ preferences කියලා. මෙන්න මේ preferences එක select කරන්න. එතකොට ඔයාට මෙන්න මෙතන තියෙනවා position mode. එතන අපි H mode කියන එක select කරන්න ඕනේ. asset mode එක single asset mode කියන එක select කරන්න ඕනේ. ඒ වගේම තමයි select contract unit එක coin කියන එක select කරන්න ඕනේ. මේ තුනම select කරලා උඩ තියෙන arrow key එකෙන් ඔයා back එන්න. ඊට පස්සේ මේ bot එක trade කරන්නේ BNB currency එකෙන්. so ඔයා currency වල BNB USDT කියන එක select කරන්න ඕනේ. ඒ වගේම cross mode එකේ තමයි trade කරන්නේ. so මෙතන isolated කියලා තිබ්බොත් ඔයා cross කියන එක දෙන්න ඕනේ. ඒ වගේම leverage එක 50 දෙන්න ඕනේ 50x. ඔයා මේ leverage එක 50 කරද්දි සමහර වෙලාවට ඔයා මේ trade ම දාලා නැත්තම් මේ Binance එකෙන් Binance එක 50x දෙන්නේ නැහැ 20x තමයි දෙන්නේ. දවස් 3කින් පස්සේ ඔයාට පුළුවන් 50x කරව ගන්න. ඒ වගේ දෙයක් වුණොත් ඔයා 20x දෙන්න issue එකක් නැහැ. හැබැයි මතක තියාගන්න 20x දීලා මේ trade පටන්ගෙන දවස් 3ක් 4ක් යනකොට ඔයාට business එක කිව්ව කෙනාට පොඩි remind එකක් දෙන්න company එකට කියලා 50x කරලා දෙන්න කියලා ඔයාගේ trade එක. right. දැන් අපි බලමු මේ Binance එකෙන් කොහොමද මේ binding කරන්න setting හදන්නේ කියලා. මේකට select කරන්න ඕන home එක Binance එක home එක select කරන්න. එතකොට මොකද වෙන්නේ? මෙන්න මෙතන තියෙනවා උඩ bell මේ උඩ තියෙනවා Binance logo එක. එතකොට මේ Binance logo එක ගාව තියෙනවා බලන්න search bar එකක්. ඔන්න ඔය search bar එක ළඟ ගිහිල්ලා ඔයා type කරන්න API කියලා. එතකොට ඔයා API management කියන දේ දකීවි. ඒක උඩ tap කරන්න. එතකොට ඔයාට මෙන්න මේ වගේ එනවා API management. මෙතන බලන්න by checking this box කියන තැන ටික් එකක් තියෙනවා ඒක අයින් කරන්න ඕනේ. ඒක උඩ tap කරන්න. එතකොට ඔයාට tips කියලා එනවා ඒක I agree දෙන්න. එතකොට ඔයාට මෙන්න මේ default security controls කියලා එනවා message එකක්. මේකේ මේ තියෙන letters ටික උඩට scroll කරන්න. එතකොට තමයි මේ පහළ තියෙනවා I hereby instruct කියලා. අන්න ඒක ටික් කරන්න පුළුවන් මේක read කරොත් කියන එක තමයි mention වෙන්නේ. so උඩට scroll කරලා ඔයා මෙන්න මේ පහළ තියෙන I hereby instruct කියන එක ටික් කරලා confirm එක දෙන්න. එතකොට එයා risk warning එකක් දෙනවා. ඒකත් confirm කරන්න. එතකොට ඔයාගෙන් verify with passkey කියලා අහනවා. අර කලින් කතා කරා වගේ ඔයාගේ security verification එක උතන්ට දෙන්න. එතනින් පස්සේ මේ බලවුවොත් මේ ටික් එක අයින් වෙලා ඇති. දැන් ඔයා මේ create API කියන එක select කරන්න. එතකොට ඔයාට එනවා choose API key type කියන එක. එතන system generated කියන එක select කරලා next button එක දෙන්න. එතකොට ඔයාට create API කියන label එක type කරන්න එනවා. එතන ඔයාට පුළුවන් AFE කියලා type කරන්න නැත්නම් AFE bot මේ දෙකම okay. type කරලා next කියන එක දෙන්න. එතකොටත් ඔයාගේ security verification අහනවා. එතකොට දීලා තියෙනවා නම් phone number, email, එහෙම නැත්නම් authentication, fingerprint මේ මොනවා හරි. ඔයාගේ security එක එතන දීලා okay කරන්න. එතකොට automatically ඔයාට මෙන්න මේ විදිහට පහළ AFI bot එකටම කියලා වෙනම display එකක් දකින්න පුළුවන්. එතන මේ තියෙන edit එක මත click කරන්න. එතකොට ඔය edit එක save කියලා එනවා. ඊට පස්සේ ඔයා පොඩ්ඩක් උඩට ගත්තේ ගමන් මේ QR code එක දකිවි. මේ QR code එකත් පොඩ්ඩක් උඩට scroll කරනකොට ඔයා මේ දකිනවා API key secret key කියලා. පළමුවෙන්ම ඔයා කරන්න ඕනේ විශ්වාසවන්ත WhatsApp නම්බරයට API කියලා type කරලා message එක send කරලා මෙන්න මේ API key එක copy කරලා යවන්න.
ඊට පස්සේ සීක්‍රට් කියලා මැසේජ් එකක් සෙන්ඩ් කරලා මේ පහළ තියෙන සීක්‍රට් කී එකත් කොපි කරලා යවන්න. මෙන්න මේ විදියට. එතකොට API කී එකත් යවලා තියෙන්නේ, සීක්‍රට් කී එකත් යවලා තියෙන්නේ. ඊට පස්සේ වා කරන්න ඕනේ මේ පහළ තියෙනවා API restrictions කියලා. මෙන්න මේ පහළ තියෙන එකෙන් enable spot, enable future, universal transfer මේ තුනම ටික් කරන්න. මේ universal transfer කියන්නේ Binance එක තුල future to spot, spot to future මාරු කරන්න පුළුවන් හැකියාව. so මේ ටික් තුනක් දාලා ඔයා උඩ තියෙන මේ save button එක දෙන්න ඕනේ. save එක දුන්නායින් පස්සේ ඔයාගෙන් ආය security එක අහනවා. එතකොට මේ process එකේ security 3 සැරයක් අහනවා. ඒ security එක දුන්නායින් පස්සේ ඔයාට මේක successfully complete වෙනවා. එතනින් පස්සේ ඔයාට තියෙන්නේ ඔයාගේ next step 3 එක යන්න. ඒක AFI bot එක තුල කොහොමද settings කරන්න කියන එක තමයි මගේ ඊළඟ වීඩියෝ එක. so මම හිතන්නේ මේ Binance එක තුල future තුලත් home එක තුලත් කොහොමද මේ API manage කරේ කියන එක ඔයාට දැන් දන්නවා ඇති. thank you.